අම්මේ අපේ තාත්තා මොන වගේද අම්මේ? නරක වැඩවලට යොමු වෙන්න ඉඩ තියන්නේ. විභාගයෙන් පස්සේ මම සෙමිනේරියට ඇතුල් කරන්නම්. එතනින් ඒ ළමයට හොඳ ආගමික අධ්‍යාපනයක් ලැබේ. සමාජයට අවශ්‍ය හොඳ පුරවැසියෙකුත් වෙයි. කොච්චර කිව්වද ඔය ජරා කසිපු පෙරන රස්සාව අත්හැරලා වෙන මොකක් හරි රස්සාවක් හොයාගන්න කියලා. කෝ ඉතින් ඇහුවය. දැන් ඉතින් හිරේ විලංගුවේ වැටලා දුක් විඳිනවා. උඹ ඇස් දෙකම දැක්කනේ. ඕවට පැටලිච්ච පත්මි මාමට වෙච්ච හරිය. ඉක්මනට ඵලයන් පුතේ. ගේට් වරේ ලාවත් ළඟයි දැන්. අද කැමරට තියෙන්නේ ඌරුමසි පරිප්පුයි පොල් සම්බෝලයි. ෂා මරුබා නේ එට රුවන් අයියට එන්න කියපන්. මට තියෙන උට පොඩි වැඩක් බාර දෙන්න. හැරල් බාපත් අම්මට සල්ලි ටිකක් යවුවා කියලා කිව්වා. ඒ ටික හම්බ වෙයි කියලා කියපන්. හරිද? හරිවා.
තමයි ඉතින් අපිට ගේම ඉල්ලන එකම එක. ඕකයි ගෝලියෝනේ මේ අර ඔබේ සීකරපුර වඩු බෙදන්නේ. මූ තමයි මේ ඉඳලා ඔක්කොම ලීඩ් කරන්නේ. ඌ අට්ටු ඇදලා එළියට ගිය ගමන් ආයෙමත් අපිට ගේම ඉල්ලනවා. අපිට පදිරි වෙන්න බෑනේ බං. කරන දෙයක් ඕකට මේදිම කරලා යවන්න වෙයි. අපි මොකක් හරි ගේමක් සෙට් කරමු. මංගාව පොඩි ප්ලෑන් එකක් තියෙනවා. අඩු කවුද මේ අපගිවා ගන්න බැරුව ඉන්නේ බං? අර රතුගුණේ දඩිපිඩි සෝමේයිනේ. මේ මං අපසල්ලි හොයලා දෙන්න. මට උඹලයි සපෝට් එක ඕනේ. හරි හරි නියල් අයියා. අපි තින් නියල්ලාට සපෝට් නොකර වෙන කාට සපෝට් කරන්නද? කාටද බං මෙච්චර ලොකු බත් හට්ටියක්? අපේ නිහාල් අයියට ඉතින් තනියෙන් කාලා පුරුද්දක් නැහැනේ. මං කිව්වේ ඔය අහල පහල ඉන්න ඇටත් එක තමයි මේ ගෙනාවේ. අම්මට උඩු ගුරියානේ. අපේ නිහාල් අයියා එහෙම තමයි සර්. දෙනකොට ඉතින් බොක්ක පිරෙන්නම දෙනවා. පොලිසිය. උන් එහා පැත්තේ ඉන්නවා කිව්වා. ආරංචියට කොටියකුට නිහල් තමයි වැඩේ සෙට් කරලා තියෙන්නේ. ඔය පරේට තමයි මුලින්ද මොනලා තිබුණේ පැටිමාගේ වැඩවට කෙවන්න. හැබැයි මන්දු ඔබේ සේකරපුර සුදු කොඩි ගැලවෙන්න කලින් කොටියකුට සුදු කොඩි වැටෙන්න ඕනේ. ඒ වුණාට නිහාල්ට වැඩක් දෙන එක ලේසි වෙන්නේ නැහැ බං. ඌ තාම ඉන්නේ රිමාන්ඩ් එකේ. කවදා හරි ඕක එළියට එයිනේ. ඕකුන් තුමුල්ලි පත්ත මාම මරුවේ පොලිසිය ඇතුලේ මගේ ඇස් ඉස්සරහම. ඊට පස්සේ අපි බලාගත්ත වැටීමම.
පැටි මවත් නරෝව උකුම් කැවිච්ච එකක් මං ඉතුරු කරන්නේ නැහැ මහත් බලන් හිටිය ඇති ජේලර් මහත්තයා කියපු විදිහට පිස්තෝලේ බත්තයක් අස්සේ හංගගෙන ඇතුළට යවලා තින්නේ කොටියාගොඩ ශාන්ත කියන එක. ඒ වුණා තු එක දැනගෙන ඉඳලා නැහැ. ඒක අපිට අදාළ නැහනේ ඉස්සලම ඔය ශාන්ත කියන එක හොයාගන්න ඕනේ ඊට පස්සේ උන් ගන්න ඉතින් දැනගමු කෝ ඉතින් බං ඕවා හොයාගත්ත කියලා ඕකුන්ට වැඩක් දෙන්න අපි ගාව පිස්තෝලයක්වත් නැහැනේ අපේ හැරල් බාපට ආණ්ඩුවේ ලොකෝත් එක්ක පොඩි පොඩි කන්ටැක්ට්ස් තියෙනවා අපි බාපට කියලා බලමු ආණ්ඩුවේ බඩු හැරල් අයියා මේකේ වගකීම් බාර ගන්න ඕනේ. ඒ වගේම මට පුළුවන් තරම් ඉක්මනට මේක ලැබෙන්න සලස්සන්න ඕනේ. එන්න. ඔබ මේක මට ආපහු දෙන්න ඕනේ. කලිසමක් ඇඳගෙන. ගවුමක් ඇඳගෙන නෙවෙයි. Tiada ni dia aku mama barang nak stolek kiri. Ha? Ah, nah. Kau dia nak berbatu dum ni? Ya. Lagi? Ya. Bila kali lagi? මත් කාලකන්නියක් එන්න දාදන්නේ ඉස්කෝලේ පල්ලියවල මන්නු කනෝ විධාතු කෙනගෙන මොන වැදුවේ කාලකන්නිය කරන්නද මිනිමරුවෙක් කරන්නද උඹල කරන වැඩේ ඉඳ අපිටත් මේ ඉන්න නෑ ඕකුන් කොයි වෙලාවරි මෙහෙට ඇවිල්ලා අපිවත් මරලා දායි අනේ දෙයියනේ අම්මට දුකයි බය තමයි බං. ඒ වුණාට මම මොනා කරන්නද? කොටි කොට නිහාල් කියන එකව මේ ලෝකෙන් යවුවට පස්සේ තමයි මං ආයි පල්ලි යන්නේ.
ඒ වුණාට මංජු උඹට ටිකක් පරිස්සම් වෙලා හිටියොත් හොඳයි. මොකද ඕක දැන්ටමත් ඕක කනට ගිල්ල ඇති. අඩෝ මංජුවා මල්ලි අඩු ගාමේකා එහෙනතු චණ්ඩියෙක්කුණා අන්තෝ අතු කාලා දානවා. ලොකු හාමුදුරුවෝ හරි වඩින්න ලෑස්ති වෙනවද පීටරයි? ඔව් මේ රඹුක්කන යන්න කියලා. එහෙනම් මොකද්ද ලොකු පින්කමක්ලු? මට මොකක් හරි ජොබ් කට්ටක් හොයලා දෙන්නකෝ පීටරයි. මට නම් දැන් මේ ඉඳිල්ලේ පා වෙලා තියෙන්නේ. මේ දවස්වල ජොබ් එකක් හොයනවා කියන එක ලේසි නෑ බං. අපි ලොකු හාමුදුරන්ටවත් කියලා බලමුද? ලොකු හාමුදුරුවෝ ආණ්ඩුවේ ලොකු හුඟක් අය දන්නවනේ. බලමු. හාමුදුරුවෝ. මම යනවා. විශ්වාසවන්ත මිනිස්සයා හාමුදුරනේ. ලොකු හාමුදුරන්ට කරන්න පුළුවන් උදව්වක් තියෙනවා නම් කරලා දෙන්න. බලමු. ලොකු හාමුදුරන්ගේ ලියුම හැටියට නොසලකා හරින්නත් බෑනේ. කොඩිතුවක්කු. අර නාරයන්පිට හවුසින් ස්කීම් එකේ ඕවර්සියට මම මේ කියන දේ ලියා ගන්නවා. හොරකමේ ගිහින් ගෑනුන්ගෙන් ගුටි කනවට වඩා මේ වැඩේ හොඳයිනේ. ටිකක් පන්සි වෙන්න වෙයි. Bawa ke nomor. Awal nomor dia. සෞතු බඩු ගොඩාක් තිබුණා. මං ඒවත් ජෙක් කරා නම් ටවුන්සෙට මාර පාඩුවක් තමයි වෙන්නේ. මං ඉඳම දයිති. Thank you sir. මම ඊළඟ පාර පුළුවන් තරම් හොඳ බඩු ගේන්න. මේමයි. මෙතන එක જાති වැඩ වෙනවන්නේ. ඒ අතින් බලනකොට මොනවද කරන්න කියලා හිතෙනවා. ටවුන්සෙගේ අකමැත්තක් නැත්තම් අපි මේම ඩීල් එකකට එමු. ටවුන්සෙකින් පිළි ගන්න. මම වැඩි කරලා පොතට එන්ටර් කරන්න. වැඩි ගන්න. අපි දෙන්න බෙදාගමු. මොකද කියන්නේ? ටවුන්ස් බයද? බය වෙන්න එපා ඔය. මම ඔක්කොම බලා ගන්න. හැබැයි කිසි හරිනේ. බලපොඩු දෙන්න එපා. මොකද දෙනවා. මම ලොක්කට කියන ටවුන්ස් එකට ජන උදාවල් දෙක තුනක් අල්ලලා දෙන්න. හැබැයි මටත් හොඳට සලකන්න ඕනේ. අන්නෝන්‍ය සාගය කියන්නේ ඕකට තමයි.
බාපල්ලා. බලංකොර නොන්ඩිය යකෝ අපි හම්බෙන්නේ නැති ඕඩර්ස් නේ මං උට හම්බෙන්නේ. මං හිතන්නේ අලුත් ඕර්සිල් එක්ක මොකක් හරි මුගේ හොර ගේමක් යනවා. උඹලා දන්නවද නොන්ඩි ගන්නේ මොකද කියලා? දන්නේ නැනේ කියපන්. ඕක ඒ දවස්වල වතුල්ට රිංගලා හිඳුන් හොරකම යනවා. ගිහිල්ලා පරණ කඩවලට විකුණනවලු. දවසක් මු හොරකම යනකොට යෑනු කට්ටියකට අහුවෙලා අම්බානක නිලුවලු. මේ කකුලුකුත් කැඩුවලු. ඊට පස්සේ තමයි නොන්ඩි ගහන්න පටන් ගත්තේ. අම්මට උඩු ඇත්තද? ඒ නොන්ඩියා නොන්ඩිලකි නොන්ඩියා 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 වැඩේ කරගන්න. මොකක්ද ඒ කොලාලි? මේ වගේ තැනක කොහොම හැසිරෙනවද? නෑ සර්. උම්මට නොන්ඩිය කියලා බැන්න. මට ටිකක් කේන්ති ගියා. සමා වෙන්න සර්. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉහළ නිලධාරියෙකුට කතා කරලා ඒක බේරුමක් කරගන්න ඕනේ. මෙහෙම ගහමරා ගන්න නැති. තේරුණේ? ආ සර්. කොඩිතුවක්කු. මිනිහා ගැන ටිකක් ඇහැ ගහගෙන ඉන්නවා. වැඩකාරයෙක් වගේ. සමහර විට අපේ ඉස්සරහ වැඩවලට මිනිහව සම්බන්ධ කරගන්න පුළුවන් වෙයි වගේ. අපි නිවන්නේද කියලා තියන්නේ ආ? ගෙදර හැමෝගෙම ID කාඩ් අරගෙන ආ. කවුද අර ඉන්නේ? පුතේද? අපි කියලා තියෙන විදිහට රස්සාවෙන් අස්ස ගන්න නෑ වගේ තාම. තාම. තව දවස් දෙකයි දෙන්නේ. නැත්නම් අපිත් ටිකක් මීට වඩා පරිස්සම් වුණොත් හොඳයි. ඒ මොකද සෑම්? ප්‍රොවින්ෂල් කවුන්සිල් ඉලෙක්ෂන් එකේ අපි වැඩට ගත්තේ උන්. දැන් ඔපොසිෂන් එකට සෙට් වෙලා අපිව පාවා දෙන්න පුළුවන්. දන්නද පාතාලේ වැඩි සල්ලියක් දැක්කම දෙකට නැවෙනවනේ පෙරේතයෝ. ඉතින් සැම්සන් මොකද කියන්නේ? අර ප්‍රොෆෙසර්ව උස්සලා හංගලා තියාගත්තේ උන්. අනිත් පැත්තට පනින්න හදනවා කියලා ආරංචිය. එහෙම වුණොත් උන් මොනවා වමාරයිද කියලා දන්නේ නැහැ. ඕකුන් ළඟ අපි දුන්න තුවක්කු තාම තියෙන්නේ. අපි හොඳ කොල්ල සෙට් එකක් හොයාගෙන අලුත් යුනිට් එකක් හදමු. මං ඕක ගැන කියන්න මම හිටියේ සර්. මගේ ළඟ තියෙන අලුත් ළමෙක්. ප්‍රෙසිඩන්සියල් ඉලෙක්ෂන් එක ළඟ හින්දා අපිට මීට වඩා මහන්සි වෙන්න වෙයි. තමසලා මට උදව් කරනවනේ. සර්ට නොමිනේෂන් වලදී ලොක්ක තාම වැළෙනවනේ. ඒ වුණාට ලොක්ක දන්නවා ජනතාවගේ වැඩි සපෝට් එක තියෙන සර්ට කියලා. මොනවා වුණත් හිතවත්කම් වලට වඩා ලොක්ක පක්ෂ ගැන ගොඩක් හිතනවා. කමිටි මීටින් එකේදී උතුරු යුද්ධයේ දකුණු සිද්ධිය අල්ලගෙන ඉලෙක්ෂන් එක කල් දාන යෝජනාවක් ගේන්නත් කට්ටියක් සෙට් වෙනවා. හරි හරි. ඒක අපි ඒ වෙලාවට බලාගමුකෝ. සර් මම අර ඉස්සෙල්ලා කිව්වේ දේ අර ප්‍රොෆෙසර් උස්සපු දෙන්න ගැන අපිට ලැබෙන්නේම නරක ආරංචි. එහෙනම් ඉතින් ඉස්සෙල්ලාම අපි ඒක ඉවරයක් කළා දාමු. සෑම් කරන දෙයක් පරිස්සමෙන්. මේ වෙලාව අපි මොනම දෙයකින්වත් බ්ලැක් මාක් දාගන්න හොඳ නැහැ. තේරුණා?
මේ වෙලාවේ අපි මොන දේ කෙරුවත් ඒක වැටෙන්නේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාර account එකට. ඒක නිසා බය වෙන දෙයක් නැහැ. දේශප්‍රේමියෝ ඉන්නකම් අපි ගොඩ. උන්නම් අපේ පිනට පාත් වෙච්චි උන්. මොකද සර්? මාකඳුරේ අපේ අලුත් පාලම ඕපන් කරන එකට අපි මීටිමල් ලැහැත්ති කළානේ. ඒකේ අරුන් කට්ටිය අපිට පෝස්ටර් ගහන්න දෙන්න හැලු ඉරනවලු. කවුද අරුන් කට්ටිය කියන්නේ? කවුද ඉතින් අපේ දේශප්‍රේමියෝ තමයි. දේශප්‍රේමියෝ? ඒ වුණාට ඔකුන්ට ඔහොම නටන්න ඉඩ දෙන්න බෑ. මේ කවුද අර අපේ අලුත් ළමයා? ලකී නේද? කවුද? අදම ලැහැත්ති කරනවා මිනිහත් එක්ක මේ අපේ කට්ටියක හැට යවන්න මාකඳුරට. අලු මිනිහගේ වැලත් කොහොමද කියලා. උන් අපිටත් කෙල්ල දායිත් දන්නේ හැබැයි ඉතින් මේ වැඩේ කරලා දෙන්න පුළුවන් වුණොත් නම් ගොඩ. මට රජ සැලකිලි හම්බ වෙයි. ලස්සනට කරගන්න හම්බ වෙන්නේ නැහැ. මෙයා අපිට හොඳ සපෝට් එකක් දුන්නා. අපේ දේශප්‍රේමීන්ට ගහලා පන්නලා. very good, very good. මේ වෙලාවේ අපි කරන්න ඕනේ හොඳම දේ තමයි ආණ්ඩුවේ හොඳ අත්තක් බලලා සැට් වෙන එක. අර දේශප්‍රේමීන්ද මොක්කුද පක්ෂ මහලේකම්ට වෙඩි තියලා මැරුවානේ. ඒකෙන් පස්සේ ආණ්ඩුවේ අනික් ලොක්කෝ ෆුල් හොල්මන් වෙලා ඉන්නේ. දැන් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ආරක්ෂාවට ප්‍රයිවට් ගාඩ් එකක් හොයනවා. හැබැයි ඉතින් මේ ආණ්ඩුවෙන් පඩි දෙන්න නැහැ. තමුන්ගේ පඩිය තමුම හොයා ගන්න ඕනේ. ඒකට ඉතින් වෙපන් එකක් හැම දෙනවා. හැබැයි වෙපන් එක දෙන්නේ දේශප්‍රේමීන්ගෙන් ලොක්කන් ආරක්ෂා කරන්න. මරුනි.
මෙයාට තමුසි කියපු වැඩ? ඔව් සර්. ඕ ලෙවල් පාස්. ඕ ලෙවල් ඒ ලෙවල් මට වැඩක් නෑ අයිසේ. තමුසි දැනට කී දෙනෙක් පරලෝ ඇරලා තියෙනවද? කොපෙන්න බම් බලන්න අත. යකෝ ගෑණියෙක්ගේ වගේනේ. උඹ නම් ජීවිතේට තුවක්කුවක් තියා අනමුරිච්චියක්වත් අල්ලලා නැහැ වගේ. කමක් නැහැ. කරන්න පුළුවන් දෙයක් කරලා පෙන්නපන්කෝ. මම උඹට බුලට් 3යි දෙන්නේ. 3ෙන් තියන්න බැරි වුණොත් උඹ ෆේල්. ස්පෙෂල් යුනිට් එකට යවනවද? නෑ. මිනිහව මගේ ළඟ තියෙනවා. මගේ ආරක්ෂාවට. හැබැයි ඕක ගැන හොඳට හොයලා බලන්න. ඊට පස්සේ ට්‍රේනින් එකට රාගමත් යවන්න. ඕකේ සර්. පොල්ලමතුමාව වණන් ඉතින් වඩු ෂුවර්. අල්ලෙලිකුට වගේ ඇස් දෙකක් නෙමෙයි අර තියෙන්නේ. එහෙනම් ඉතින් අපේ යලෝ කැට්ස් ස්පෙෂල් යුනිට් එකට මිනිහා ගැලපෙනවා. මේ වෙලාව ජනතුරුණක් තියන්න එපා. ඒක කල් දාන්න කියලා මේ දවස්වල කරන සාකච්ඡා කරන සද්දබද්ද මුන්ට පිස්සුද අයිසේ? එහෙම වුණොත් ඉන්නවනේ සර්. ඔය බුද්ධිමත්තු ගත්තු කිනියු. රෙද්ද තමා. අයිසේ මුන් හින්දා අපිට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ. බැලුවම අර කාම්බෝජේ පොල්පොට් කරපඩි හරි අයිසේ. අපේ අධිනීතිඥ උපඇමතිතුමා අමරබන්දු තමයි ඔක්කොටම වඩා සබ්ද දාන්නේ. ඌ කොහෙන්ද ලප්පරේද්ද? ඌ කතාවට දක්ෂයනේ. අනිත් එක තමයි සමරකෝ. මේ සැම්සන් අපිට තවත් මේක බලා ඉන්න බෑ. තමුසේ මේ පාර කැන්ඩිඩේට් මීටිමේ ඔය යෝජනාව ගේනවාකෝ. ජයනාත්ගේම ඉස්තර කරන්නේ. ඉතින් මම මේ අවස්ථාවේ කියා සිටින්නේ රටේ පවතින නොසන්සුන්කාරී තත්ත්වයට එකම පිළියම තමයි ජනාධිපතිවරණයක් ඉක්මනින්ම පවත්වලා අපි රටේ ජනතාවට ඉඩාරින්න ඕන තමන් කැමති නායකයා තෝරගන්න. එහෙම කළොත් තමයි අපට රට සංසුන් කරගන්න පුළුවන් වෙන්නේ. ගරු ජනාධිපතිතුමනි, නව නායකත්වයක් තුලින් මම ওই යෝජනාවට විරුද්ධයි. උතුරේ කොටි ගහනවා. උන් කොළබත් බෝම්බ පුපුරනවා. දකුණේ දේශප්‍රේමීන් කියාගත්ත කොටසක් රටේ දේශපාලනේ විනාශ කර තැන් තැන් වල මිනිමරනවා. මිනිස්සු ටයර් උඩ පිච්චෙනවා. රටේ මොනතරම් ප්‍රශ්න තියෙනවද? ඉතින් ජනාධිපතිතුමනි, රටේ මේ වගේ තත්ත්වයක් තියෙන වෙලාවක ජනාධිපතිවරණයක් තියෙනක සුදුසු නෑ. මං කොහොමත් සැම්සන් නැමතිතුමාගේ යෝජනාවට විරුද්ධයි. මං එකක වෙන්නෙත් නෑ ඒකට. උන් අපේ අයත් කී දෙනෙක් මැරුවද? කොටි කොහොම වෙතත් දකුණේ මිනි මාරණයකවත් අපි නවත්ත ගන්න ඕනේනේ. ඒ වුණාට මේ මොහොතේ මිනිස්සු ජනාධිපතිවරණයක් බලාපොරොත්තු වෙනවා. yes. මිනිස්සු බලාපොරොත්තු වුණාට තියන්න බැරි නම් මොකද කරන්නේ? දේශප්‍රේමී මර්ධනය කරනකම් අපිට ඔක තියන්න බැරි වෙයි. කරු ජනාධිපතිතුමනි, මටත් තියෙන කාරණාවක් කියන්න. මේ රටේ සිද්ධ වෙන අපරාධ පිටිපස්සේ ඉන්නේ දේශප්‍රේමියෝම නෙමෙයි. සමහරක් ඝාතන පිටිපස්සේ මේ ආණ්ඩුවෙත් දේශපාලන ප්‍රබලයෝ ඉන්න බවට මට තොරතුරු ලැබිලා තියෙනවා. ඒව ගැනත් හොයලා බැලුවා නම් හොඳයි. නැත්තම් මේ නරක නාමේ අපිට විතරක් නෙවෙයි ඔබතුමාටත්. ගරු ජනාධිපතිතුමනි, මේ ප්‍රශ්නේදී අපි දෙකට බෙදලා වැඩ කළොත් මේකේ වාසිය යන්නේ විරුද්ධ පක්ෂයට. ඒ වුණොත් අපි කාටවත් මුකුත් නෑ. හරි. එහෙමනම් ජනාධිපතිවරණයක් ඕනේද එපාද කියලා දැනගන්න අපි මෙතන ඡන්දයක් තියමු. කරු ජනාධිපතිතුමනි, අපිට ව්‍යවස්ථාවේ පොඩි වෙනස්කම් කීපයකුත් කරගන්න තියෙනවා කියන එක අමතක කරන්න එපා. ජනාධිපතිවරණයක් ඕනද නැද්ද කියලා අපි මෙතන ඡන්දයක් තියන්න ඕනේ නෑනේ. අපි ඔක්කොමලා ජනාධිපතිවරණයට සූදානම් වෙනවා. අකමැති අයට තමන් කැමති අතක් බලා ගන්න. ඒ හින්දා මම මේ අවස්ථාවේ යෝජනා කරනවා ගරු ජනාධිපතිතුමනි, මම ඔබතුමාගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමා හරි තීරණයක් අරගෙන ඒක ප්‍රකාශයට පත් කරන්න කියලා. ඔව් ඒක හොඳයි. මෙතන කෑ ගහලා වැඩක් නෑ. රටේ තියෙන ප්‍රශ්නත් එක්ක අපට ඉක්මනට මොකක් හරි කරන්න ඕන. ලබන කෘත්‍යාධිකාරී රැස්වීමේදී මං ඒක තීරණය කරනවා. ලකි, රටේ තත්ත්වය එච්චර හොඳ නෑ. ආණ්ඩුව ඇතුලේ තත්ත්වෙත් නරක වෙගෙන එන්නේ. අපි හිතුවට වැඩිය අගමැතිතුමාට විරුද්ධ කට්ටියකුත් ඉන්නවනේ. එකෙක් දෙන්නෙක් නිශ්ශබ්ද කළා නම් අනිත් උනොත් නිකම්ම බය වෙනවා.
මං ඔයාලට විස්තර ටික දෙන්නම්. හැබැයි ලකී කටක්වත් හොල්ලන්න බෑ. ඔයත් සොලිඩ් 2-3 දෙනෙක් ලැත්ති කරගන්න. මමත් 2-3 දෙනෙක් දෙන්නම් ඔයාලට. Hey! Agak minyo! ආගනපතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජිනදාස අමරතුංග මහතා ජීවිතක්ෂයට පත් වී ඇත. මේ ඝාතනයේ කරුවන් දෙනෙකු සහභාගී වී ඇති අතර ඒ සඳහා දේශප්‍රේමී වෙන්න හදන්නේ මේ රටේ ඉන්න අහිංසක මිනිස්සු මරලානේ. මොවුන් දේශප්‍රේමී කල්ලියක සමාජිකයින් දෙදෙනෙකු බවට සැක පහළ කෙරෙන අතර පොලිසිය මාර දේශප්‍රේමිය තමයි සර්. අපිත් මීට වඩා පරිස්සම් වුණොත් හොඳයි. තාමුස කියන එක හරි ලකී. එහෙමයි කියලා අපිට බලන්න ඉන්නත් බෑනේ. හරි ජනතාවගේ සැකේ නැති කරන්න අපි වෙන විදිහක් ගැන හිතමු. ඒකම්තුමාගෙන් අහලා මං කියන දේ තමස කරනවා. මං උතෙන්ට එනවනේ දැන්. ඈ? See. Did Cinderella find the shoe? Wait පුතා. I will tell you later. ඔව් ඒකනේ කියන්නේ. කියන දේ කරන්න බෑයිද? මොකද්ද මේවා කරන්න හදන්නේ? See. What's that? බලගෙන. යකු දැනගෙන හිටියේ නැද්ද එතන පොඩි එකෙක් ඉන්නවා කියලා? හොස්පිටල් එකේ? බරපතලයි. ඉතින් බලනකො. සියර කීස ගදලවද ලෙඩ? හරි පුතා. තෙරුවන් සරණයි. ඉතින් දැන් මොකද එතන වෙන්නේ? ඔන්න ඔයාගේ ෂූ එක ලේස ගැලිලා ඉන්න මගට ගන්න. ලකී මේ වැඩේ දුරදි යන්න හොඳ නෑ. ඉක්මනින්ම නවත්තන්න ඕන. මේ වෙලාවේ තමසට කී දෙනෙක් හොයාගන්න පුළුවන්ද? මම දැම්ම වැඩේට බයින්න සර්. Come on!
මේකෙක්මට නිවස් එකට යවනවා. අද දහවල් කොටුව දුම්රිය පළාත රටේ පවතින නොසන්සුන් තත්ත්වයට එරෙහිව උද්ඝෝෂණයක නිරත වූ පිරිසකට රැකියාව අවසන් කොට නිවෙස් බලා යමින් සිටි ජනතාවට සිදු වූ අවහිරතාවයන් හේතුවෙන් ජනතාව විසින් උද්ඝෝෂකයින්ට පහර දී තිබේ. මෙම ගැටුම හේතුවෙන් කීප දෙනෙකුට සුළු තුවාල සිදු වී ඇති අතර Cheers. හරි හරි ලේකම්තුමා. ඉන්දර පටිවාදියේ පිටින් අපි ඔච්චර දේවල් කරලා තියෙනවා. අනිත් එක මේ ළමයා අපිට ගොඩක් උදව් කරනවා කියන්නේ. සමුද බය නැතුව එළියම ගහනවා කො. මොනවා හරි වුණොත් මම බලන්න. Be sick. Mana betul? Ayo. Karena මංජු කවදා හරි පල්ලියේ පාද කෙනෙකුව දකින්නයි මං ආසාවෙන් හිටියේ. දැන් ඉතින් ඒ සේරම ඉවරයි. මොනවා කරන්න දක්කේ හිතන දේවල්ම සිද්ධ වෙන්නේ නැහනේ. පැටිය මරපු දවසේ අපු කේන්ති උට උහුලන්න බැරුව ගියා. ජේල් එකට පිස්තෝල ගෙනිච්ච චාන්තයව මැරුවට පස්සේ නිහාල්ගේ කට්ටිය මංජුගේ ජීවිතේට කරදරයක් කරයි කියලායි මම බයේ ඉන්නේ. මුන්ගේ මිනිස්සු පිස්සු බල්ලෝ වගේ මේ හැමතැනම. මංජු දැන් පොල්ලම තුමා ගාවනේ වැඩ. ඒ හින්දා බය වෙන්න දෙයක්වත් නැහැ. Manju. Manju. අන්න මේ යාළුවා අප අරන් ගෙදර ඇවිල්ලා. කවුද? නිහාල්. Ya. Kami peluang berupaya. අද රැට කොටියකට හම්මඩුවේ ලොකු වාඩියල්ල. සුවර් එකටම අද රෝකා උගේ හොර ගෑණි කුසුමයි ගෙදර යයි. Hadi. plan මොකක්ද දාලා අපි Hey!
අංජු මොකද මේ කමිසෙත් ගලවගෙන ඕකුඩ නිදාගන්න තු කෑම ටික කාලා ඇඳට ගිහින් නිදාගන්න. මොකද අද එක විදිහක්. කොහේ හරි රණ්ඩුවකටවත් පැටළුණාද? රෑ වෙනකොට මම බයේ හිටියේ. මං කවන්නද? ගලේ බෑ උඹ ළඟ. ඔය ජරාව විකුණන එක නවත්තලා දාලා හොඳ රස්සාවක් කරගෙන ජීවත් වෙන්න බලපන් පුතේ. අපිට එච්චර ලොකු සල්ලියක් ඕනේ මම පොඩි කාලේ පැටිමාමට මෙන් කැවුවා. නැතු සුරංගනා කතා කිය පැටි මම ඔබට පත් කවපු හැටි මට තාමත් මතකයි. පද්මේ මාම නැති වුණාට පස්සේ පැටි මාම තමයි හොවයි මල්ලිවයි හුඟක් බලාගන්නේ. අනේ මිනිස්සුන්ට වෙච්ච දේ කරුවල් තමයි. තමයි පැටිමාම මැරුවට ගිය ඇතුලේ. ඕව දැන් අමතක කළා දාපන් පුතේ. අර නිහල් කෙනෙක් මං කපල මැරුවා. සුරංගනාට තව කර්මට තාසයම්. මුගේකොත් ඒක ඉඩක් දෙන්නේ නෑනේ අම්මේ. දාබිල ගෙව්වෙත් නෑ නේද? අදත් ගෙවන එකක් නෑ. කාට කියන්නද මුදලාලි? කාල කන්නේ.
Thank you. ලක්ෂ්මන්. ඔව්. බෝගහවත්තේ ලකි. තමුන්ට විරුද්ධව පැමිණිල්ලක් තියෙනවා. ඒක ගැන අහන්නයි එන්න කියලා කිව්වේ. ඒකනේ ආවේ. පැමිණිල්ල ටිකක් බරපතලයි. කඩවලින්, බස්වලින් කප්පන් ගැනීම. කවුද සෙටෝ කිව්වේ? කූඩුවේ ඉන්න තමුන්ගේ ගෝලයින්ගෙන්මයි මේක දැනගත්තේ. පාවදෙනට ඔකුන් එහෙම දෙන්නේ පාවන්න ඕනේ. ලක්ෂ්මන් දැනගන්නවා මේක පොලිසිය කියලා. මොකද සර් මන් නොදන්නේ. හෙලෝ මං ලකී කතා කරන්නේ. ඇමතුමා ඉන්නවද? ඔව්. සර් සමාවෙන්න ඕනේ මේ වෙලාවේ පොඩ්ඩක් කරදර කෙරුවට. සර් මේ අපේ අර මේ කඩවල් වලට මේ බඩු බෙදන කරන ළමයි කීප දෙනෙක් මේ පොලිසියට ගෙනල්ලා තියෙනවා. පොඩ්ඩක් මට මේ ඔව් ඉන්නවා සර්. හරි සර් හරි. මේ කතා කරන්නකෝ. කවුද? කතා කරලා බලන්නකෝ. මම මේ සැම්සන් ඇමතිතුමා කතා කරන්නේ. මං අඳුරන ළමෙක් ඇවිල්ලා ඉන්න ඔබතුමා හමු වෙන්න. සර්ට කොහෙට හරි මාරුවීමක් හදාගන්න ඕන නම් මට කියන්න. ඌරු බොකට උනත් කමක් නැහැ. ඔය කාගේත් බොකු මං හොඳට දන්නවා. එන්නම් සර්. බලනවා සිල්වා. තාමත් අපි මෙහෙම රටක තමයි ජීවත් වෙන්නේ. මේ ජරා දේශපාලන ක්‍රමයේ වෙනසක් වෙනකන් අපේ රටට නම් කිසිම සුගතියක් වෙන්නේ නැහැ සර්. ලක්ෂ්මන් මෙන්න තමුසගේ තුවක්කුව. කඩුවෙල හැරලුයි මංජුව එක්ක තමයි මොහොමඩ් මස් කඩේ කරගෙන යන්නේ. හොඳ සල්ලි දවසකට හරක් 20කට වැඩි. නියම ස්පොට් එක. කවද්ද ටෙන්ඩර් එක ඉවර වෙන්නේ? ලබන මාසේ. ෂුවර් එකට මුම් මේ පාරත් අතාරින එකක් නෑ. ඔයා නගර සභාව පැත්තෙන් මට උදව් කරනවනේ. අනිත් ටික මම බලා ගන්න. හරි ලකි. කට වචනෙන් නෙමෙයි. අපි ඩීල් එකක් හැටියට මේක ඉවර කරමු. මාත් ඉන්නේ ප්‍රශ්න ගොඩගනේ. හරි ප්‍රශ්නයක් නෑ. අපි අද හිටම ගිහින් මොහොමඩ් හම්බෙලා මේ ගැන කතා කරමු. චලි එන්නකි. Buddy. නොඩිලා මට කියනවා මේ පාල මස් කඩේ ටෙන්ඩර් එක ඉල්ලන්න නැතුව නිකන් ඉඳලු. ඉතින් මොහොමඩ් මොකද කිව්වේ? මං එච්චර ගණන් ගත්තේ නෑ. හීනා වෙලා බලමු කිව්වා. මිනිහ මං ගැනත් ඇහුවද? නෑ එහෙම මුකුත් ඇහුවේ නෑ. මම මුකුත් කියන්න ගියෙත් නෑ. ලොක්ක ළඟ ඉන්න හින්දා ලකියාගේ පවර් එක අපිට අඩිය ටිකක් වැඩි. ඒක අපි අමතක කරන්න හොඳ නෑ. අනිත් එක
අපි ඔක්කොම එක දේශපාලන පක්ෂයටනේ වැඩ කරන්නේ. ඒක හින්දා කතා බහ කරලා අපි මේක ගොඩින් බේරගන්න බලමු. හැබැයි මල්ලි මොනවා කළත් අපි මස්කඩිය අතරින් හොඳ නැහැ. ඕකෙන් හම්බෙන ශල්ලි අපිට වෙන මොකෙන්වත් හම්බෙන්නේ නැහැ. නෑ. මගේ වචන වෙනස් වෙන්නේ නැහැ. තමුසෝක මෙච්චර කාලයක් බුක්තිර තියාගෙන කෑව මදයි. අපිටත් ටිකක් කන්න දෙනවකෝ. අනිත් එක මං කන්න ආසම කෑම හරක් මස්. තාම මං මිනි මස් වල රහ බලලා නැහැ. ඒ පරියත් එක කතා කරලා වැඩ නැහැ. අපි වෙන විදිය ගෙන දෙමු. ඌට ඕනේ දැන් බොරල්ල විතරක් නෙවෙයි. රාජගිරියත් අල්ලගන්න. මොකද ඌ කියන්නේ? ඉමාසේ මස්කඩි වන්නලු. එහෙම කොහොමද කරන්නේ? ඔය එක එක දේවල් කිව්වට මොහොමඩ් බය නැති ඉන්නකෝ. අපි බලමු මොකද වෙන්නේ කියලා. මොහොමඩ කියන එක අහන පාටක් නැහැ. මංජුගේ හයිය තමයි ඔක ඇඟට අරන් තියෙන්නේ. අපි ඌව ටිකක් බය කරමු. එතකොට ඌ ඔය වැඩේ නවත්තයිද කියලා බලමුකෝ. අන්න ඒක නම් හොඳ අයිඩියා එකක්. Babam bombe. අයියෝ අනේ අයිෂක කඩේ වැඩ කරපු හොඳම මනුෂ්‍යයා. මිනිහට ඉස්කෝලේ යන ළමයි 3 කිල්ලවා. පව් අප්පා පව්. රිටර්න් එක දුන්නේ නැත්තම් එන ගානුනේ අපි ෆේල්.
අපි දෙන්නම එකම පාටි එකට වැඩ කරන හින්දා මං අද බුදුරු කරනවා. මම මගේ වැඩ බලාගන්නම්. බොම්බේ වැඩ බලාගන්න. මට මගේ වැඩ කරගෙන පාඩුවේ රාජගිරියේ ඉන්න දීපන්. හරි? මස් කඩේ වැඩිට ආය අත දැම්මොත් පරයව මස් කඩේ කොක්ක එල්ලන බලාගනින්. තේරුණාද? අන්න ඒක හොඳට මතක තියාගනින්. පරයා. යම. මංගේට වැඩි උටිකක් වෙනස්. වර පොල්ලෙමෙත්තුමාගේ හයියනේ ඔය අරන් තියෙන්නේ. ඔක්කොම ආණ්ඩුවේ බඩු. එකම පාටියේ බඩු. ඒකනේ කෙලිය කියන්නේ. හැබැයි ලකේ අපි මේක අතෑරියොත් නම් නිකම් පීචන් වෙනවා. මොකක් හරි රිටර්න් එකක් දෙන්නම ඕනේ. අපි ටිකක් කලබල වෙන්නේ නැතු ඉමු. ඔබ කියන එක හරි ලකි. අපි ටිකක් ඉවසගෙන ඉමු. රටේ ප්‍රශ්නනේ. හැබැයි ලකිය යට කරපු එක කතාරිය අදුවට නම් ඕකව හැම ගහන්න ඕනේ. හැම ඒබලෙම ඌ ඉවරයක් කළ දෙන්න නම් මේ මුකුත් නැහැ. ඒ වුණත් බං ඌත් හේතු වෙලා තියෙන්නේ ආණ්ඩුවේ හයිය තියෙන අත්තකටනේ. එක අතකට මේක මෙහෙම ඉවර වෙච්ච එක හොඳයි. මොනවා වුණත් මංජු උඹ ඉක්මනින් මේක දෙනින් යන්න ඕනේ. උන්ට හොයාගන්න පෙරතැනකට ගිහිල්ලා ටික දවසකට උඹ ඇංගිලා හිටපන්. ළමයි ටික දවසකට. කෑම ලෑස්ති. අපෝස ඒකනම් පත්තරේ දාන්න එපා. ගෙදර හිටියත් මට හිටියත් අපිට නයා කාලා තමයි මැරෙන්න වෙන්නේ. තම ෂෝක දාන්න. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. ජනජීවිත කඩාකප්පල් කිරීමේ කටයුතු වල නියැලී සිටින අයට දුටු තැන බෙදි ගැනීමට රජය තීරණය කර තිබෙනවා. ජීවිතය බෙරලුම් සෝරි මචං එදා මට පොඩි මිස්ටේක් එකක් වුණේ Dirty dance, abstract, fairy tales, dirty hands, මොකද මේ මුණ පිච්චිලා ඉනි පෙරලකින්වත් බැට ගෑවද බලාගෙන ඵලයන් එළිය කණා මැදිරියෝ ඉන්නවා
කට්ටියටම කියලා අපි ඇහදාලා බැලුවා. ඒත් හොයාගන්න බැරි වුණා. ඌ වැඩිපුරම ඉන්නේ පෝල්ගේ ස්පෙෂල් යුනිට් එකත් එක්ක. අපි එතෙන්ට අත තියන්න හොඳ නෑ. ඕකගේ ඔලුව කුඩු කරනකම් මට නිින්ද යන්නේ නැහැ. කවුද? ගිහින් බලපන්. කොහෙන්ද? සර්ව හම්බෙන්නලු. කවුද එන්න කිව්වේ? සම්පත් සර්. සමන්. මෙයාට මගේ කාමරේ වෙන්න බා. ලීසින් කොම්පැනි සම්පත් අපි ලොකු උදව්වක් කරලා දුන්නනේ. උසාලි ටික බැංකුවට දාලා මට කිව්වා තෑගකුත් එවන්නම් කියලා. ඒක වෙන්නේ නැති අය. එහෙනම් ඉතින් අපි ඕනේ නෑනේ. අපි යන්නම්. කොහෙන්ද? අවුලියා කිර බලලා. කට එච්චර හදිසි නෑ. නම් හදිසි වැඩ වගේක් තියෙනවා. මං යනවා. හරි වෙයි. දන්නේ අපි කොහෙද ඉන්නේ කියලා. අර හැටේවත්තේ සමන හෙලෝ. හෙලෝ. ලකීද? ඔව්. ලකී මම මේ සම්පත් කතා කරන්නේ. සම්පත්. මාර අප්සෙට් එකක් වෙලා තියෙන්නේ. ඒ මොකද්ද? මං වාට කෙල්ලෙක් කිව්වනේ. ඔව්. ඒ කෙල්ල ඔය එන ගමන් කවුද කට්ටියක් වාහනයක් නවත්තලා ඒ කෙල්ල උස්සලා. ලකී ඇයි මේ මගේ ළඟ ඉන්නවනේ? වෙන්න බෑ ලකී. දැන් ඒ කෙල්ල මගේ ගාව ඉන්නේ. ඒක මට විස්තරේ සේරම කිව්වා. එනම වෙන කවුරු හරි වෙන්නේ. ලකී දැන් මොකද කරන්නේ? ලකී මංජු කියන පරයා මිසක් ශික් අපි අර කෙල්ලව අත්තරපු එක තමයි අප්සෙට් එකට හිටියේ. දැන් අපිට තවත් ටිකක් පරිස්සම් වෙන්න වෙයි. මොකද ලකි අප ළඟ.
නංගි අක්කේ මේනක පන්ද ඔව් අක්කේ ප්ලේන් එක පොඩ්ඩක් පරක් වුණා. ඉන්න මං ගන්න. මේක අක්කට. මේක මංජු පුතාට. මංජු පුතා කොහෙද අක්කේ ඉන්නේ? මා දන්නේ නංගි. මංජු නම් ඉඳලා හිටලා මාව බලන්න ඇවිත් යනවා. අරුන්ගෙන් තියෙන කරදරවල කෙලවරක් නැහෙනි. පොඩි එකත් මං තැනක නැවතුවේ ඒකයි. හරි කරුම යන්නේ. මුන්ට බය තව කොච්චර කාලයක්ම හැංගිලා ජීවත් වෙන්නද අක්කේ? ජම්ම උඹට හොඳටම ෂුවර් මොකද කියයි මට ෂුවර් නැත්තේ විමල අයියා පැදපු වාහනයක් නේ පහුගිය කාලේ ඔක දුබයි ගිහින් හිටියේ හරිම ෆලෝ එක දීපන්කෝ මං ගන්න වාහනයක් කොහෙද වෙන්නේ ඔන්න අපිට පොඩි chance එකක් හැංගිල්ලෙන් අර මංජු බල්ලා එළියට ගන්න දැන් වාහනයක් අපම මොරල්ලට වර්ගෙන් බානවා මං කාන්ති මුංචි අපට කරපු වැඩේට මං හොයාගත්ත විස්තරයක් වර්ධින්න විදිහක් නැහැ වනාත කුඩු සම්දරේ තමයි ඔත්තු දීලා තියෙන්නේ ඌවල්ල ගන්න එක මෙතන තරම් ලේසි එකක් නැහැ උකුඩු සප්ලයි කරන්නේ දාන්න කියනකෝ සපෝට් එකකට විතරයි අපේ එකෙක් දැම්මලා අපිට කොනක් අල්ල ගන්න බැරි වෙන එකක් නැහැ මං try එකක් දෙන්නම්
වඳුනා බෑගේ නැක්ක පුටිලා හා කවුද දවස් ටික බගාත් එකද läග්ගේ හා හා කියහො කතා කරනවා බරිමීද අන්තිමේදී අපිට වඩා ඌ ඉස්සර වුණා. ඒකනේ. ඌ පුංචි අම්මගේ මලගෙදරටවත් ආවේ නැහැනේ. ආවනම් අපි කොහොම හරි ඔකව උස්සනවා. නැත්නම් ඌ එතනම බාවනවා. ඌ ඒක දැනගෙන තමයි මේ පැත්තේ ආවේ නැත්තේ. කිඹුලාවල තියෙන කසිප්පු තිප්පල පැත්තේ දැන් ඌ එන්නේ නැහැලු. එන දවසකුත් ඇති. අර තාරක් කියන එක තමයි මංජුව ළඟින් ඉන්නේ. අපි ඕකට වැඩක් දෙමු. ඔය ඒකාර වැඩක් දීලා වැඩක් වෙන එකක් නැහැ කියලා මම නම් හිතන්නේ. අපි එහෙම කළොත් උන් අපේ උන්වත් හොයා ඒ වාඩුව ගන්නවා. අන්තිමට මොකද වෙන්නේ? නිර්පරාදී දෙපැත්තෙම ඉන්නේ උන් ටික මැරිලා යන එක විතරයි. අපි මංජුව කොහොම හරි අල්ලගමු. මංජුව. අනිත් එක තමයි අපි මංජුගේ පුංචි අම්මට අත තියලා මං හිතන්නේ අපි අනාගත්තා. පිටවයි කියන කතාව හරි. ඕකව ගුලෙන් එළියට ගන්න වෙන අමුතුම විදිය උගලක් කටවන්න ඕනේ. ඕල් කැල්ලක් තියලා හරියන්නේ නැහැ. හෙලෝ. කවුද? ඇමතුමා. ආ. ඔව් සර්. මේක බොහොම පරිස්සමෙන් කරන්න ඕන වැඩක්. අත පුච්ච ගන්න එපා. තාම එහෙම දෙයක් කරගත්තේ නෑ නේ සර්. ඒකනේ මං ඔබට ආදරේ කොල්ලෝ. මෙන්න ගිය පාර වැඩේ බැලන්ස් එක. මේ පාර වැඩේටත් පොඩි ඇඩ්වාන්ස් එකක් තියෙනවා මෙතන. මොකද සල්ලි වැඩි වෙලාද? මට මේ සල්ලි එපා සර්. සර් මට වෙන පොඩි උදව්වක් කරලා දෙන්න ඕනේ. උදව්වක්? අපිට කවදාවත් මේ ගමනේ කෙලවරකට යන්න හම්බෙන්නේ නැහැ සර්. අපි පස්සේ බුරාගෙන බල්ලන්ට ගල් වලින් ගැහුවේ නැත්තම්. මොකද්ද බං ඒ කරාවේ තේරුම? මට මංජු කියලා එකේ කරියාදු කරනවා සර්. මට කොහොම හරි සර්ගේ කට්ටිය දාලුව අල්ලලා දෙන්න ඕනේ. මං සර්ට කල්නුත් ඌ ගැන කියලා තියෙනවා. මංජු කියන්නේ අර පොල් ගාවේ ඉන්න හිච්චි එකා නේද? අන්න හරි. සර් දන්නවා. ඉතින් පොල් ඉන්නේ අපේ පාටියනේ බං. හරි සර්. ඒ වුණාට අනික පාටි මීටින් වලදී ඉලෙක්ෂන් එකක් ගේන්න මිනිහ හරියට සපෝට් එකක් දුන්නා නේ. ඒ වුණාට තමුසුගේ වචනේ හක දාන්නත් බෑ. පුතා එන්න මෙහෙට උතන සියර කරදර කරන්නේ නැතුව. ජනාධිපතිවරණයටත් දැන් දින නියම කරලා තියෙන හන්දා මේ දවස්වල අපි කරන හැම දෙයක්ම බොහොම පරිස්සමෙන් කරන්න ඕනලු. තේරුණාද? තමුසේ ජයමාන්න හම්බෙලා තමුසේගේ ප්‍රශ්න කතා කරනකො. මාත් මතක් කරන්න. හරි සර්. සර් ලොක මතක් කරපුවර වැඩේ ඒකට මුකුත් කරන්නේ නැද්ද? තමුසේ එක මේ වෙලාවේ මතක් කරපේක හොඳයි. මේ ලකි මේනෝ අපේ අගමැතිතුමාට මේ දවස්වල මේ පත්‍ර කාටුන් කාර්යයෙන් හරියට කරදරයි. ඒ යකා හැම තිස්සෙම එතුමාව සෞතු කරලා ජරා කාටුන් අදිනවා. අර ටයර් එකක් උඩ මල් වට්ටියක් තියාගෙන පන්සල් යන කාටුන් එකක් ඇඳලා තිබ්බේ. ඒකට තමයි එතුමාට නැට්ටට තද වෙලා තියෙන්නේ. ඒකනේ. ඉතින් මොනව හරි කරමු. හැබැයි ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. ටිකක් සැරට බය කරපුවාම ඇති. දන්නවනේ ඔය පත්‍රකාරයෝ වෙනේවුන් වගේ නෙමෙයි. ඕගොල්ලෝ නරක කරගන්න හොඳ නැහැ. හීන් නූලෙන් වැඩේ දෙන්න ඕන. හීන් නූලක් උනත් ඇති සර් බෙල්ලට. මේ ඔබ මාවත් ගස් යවන්න දදන්නේ. කරන දෙයක් පරිස්සමෙන් කරපන්. පොඩ්ඩක් බය කෙරුවා නම් ඇති. ඔබටත් ලකුණු දාගන්න හොඳ chance එකක් මේක.
Ja. දැන් මේ කාටුන් එකක් අඳිනට වට කීයක් හම්බෙනවද? බලමුකෝ අපි කාටුන් අඳින අත. ඔයා අඳින කාටුන් දැකලා අගමැතිතුමාට හරිම චූන්. අපිට කිව්වා ඒ වඳින ඔයාගේ මේ ඇඟිලි බලන්න ආසයි කියලා. එතුමා එන්නත් හැදුවා. මං කිව්වා නෑ ඕනේ නෑ ඊට ලේසි. අපි ඇඟිලි ටික ගෙනල්ලා පෙන්නන්නම් කියලා. බඩරස්සාවට කියලා එහෙම පාචල් කරලා කාටුන් අඳිනවා දැකෝ. තෝ දන්නවද? හෙට අනිද්දා මේ රටේ ජනාධිපති වෙන්න ඉන්න මිනිස්සෙක් එක්ක. පාටි කෘත්‍යාධිකාරි මණ්ඩලයටත් දාලා. දියමයිනේ ලකි. සුබ පැතුම්. දැන් අපිටත් මූ අල්ලගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මේ සමන්. පිස්සුද පීටර් අයියා? පීටර් දීපු සපෝට් එකෙන් මෙච්චර දුරක් ආවේ. දැන් ඉතින් කොහොම හරි පළාත් සභාවට වෙන ගන්න බලමු. ඊට පස්සේ පාර්ලිමේන්තුවට. එහෙනම් හලෝ කවුද? මරු උඹලා හැගාගෙන ඉන්න බලන්න. ඉතුරු ටික මම බලාගන්න. අර කිඹුලැල්ලේ කසිපු ස්පොට් එකට ඇවිල්ලාලු. ඉක්මන් කරලා යමානගේ නම්බර එක නේ. හෙලෝ. උලගේ. අල්ලගේ. මන් දැම්ම වෙන්න. ඇයිසේ මම තමුසලාට කිව්වේ එකම පාටියේ ඉඳගෙන මොන රෙද්දකට කියලා ගන්නවද මන් දන්නේ. ඉන්නවක පොඩ්ඩක් මං වෙන විදියක් ගැන හිතන්න. මේක සුළු සිද්ධියක් කියලා හිතන්න එපා මහත්තයෝ. මේ මිනිස්යාගේ ජීවිතේට මොකක් හරි අනතුරක් වුණොත්
පහුගිය කාලේ රටේ සිද්ධ වෙච්ච ගොඩාක් අපරාධ නිකම්ම යට යනවා. ඒක ලොකු ප්‍රශ්නයක් වෙයි. අපරාධකාරී කියන්නේත් මිනිස්සෙක්. ඒ හින්දා මනුස්සකමේ නාමයෙන් අකමැත්තෙන් උනත් අපිට ඒ වෙනුවෙන් පෙනී ඉන්න සිද්ධ වෙනවා. ඔබතුමා කාගේ කට්ටක්ද ඔය ලෙව කන්න හදන්නේ? ඔබතුමාලා නම් දේශපාලඥයන්ගෙන් ලෙව කන කටු ගැන අපි දන්නවා. අපි එහෙම නෙමෙයි මහත්තයෝ. අපි පෙනී ඉන්නේ කවුරුවත් වෙනුවෙන් නෙමෙයි. සාධාරණය වෙන්නේ. සාධාරණය. සාධාරණයද? එහෙම නැත්තම් මේ වෙනකොටත් ආණ්ඩුව ගැන ජාත්‍යන්තරයට තියෙන අප්‍රසාදය තවත් වැඩි කරගන්න කටයුතු සිද්ධ කරන්න එපා. ඒ නිසා රාජ්‍ය නිලධාරියෝ විදිහට පොලිසියේ ඉන්න ඔබතුමන්ලා වගේ උගත් උසස් මහත්තුරු කටත් පොට්ට පරිස්සම් කරගෙන මීට වඩා වගකීමෙන් වැඩ කරුවොත් හොඳයි කියලා මම හිතනවා. කරුණාකරලා ඔබතුමා බාරේ ඉන්න ඔය මංජු කියන කෙනාගේ සම්පූර්ණ වෛද්‍ය වාර්තාවක් මට ලැබෙන සලස්සන්න. ඒක ඔබතුමාගේ ආරක්ෂාවටත් හොඳයි. දැන් ඉතින් ඉන්න දෙයියෙක් සිහි කරගනි. අපි අලුත් ගමනක් ආරම්භ කරලා තියෙනවා. ඒ සංවර්ධනය කරා යන ගමනයි කිරීමට අපහසුයි කියලා කියපු දේ අපි පහසුවෙන් කරා.
අපි දැන් හරියට හිස් පතුරන් කොපු වගේ. මට try එකක් දුන්නා. අලුත් ආණ්ඩුවේ අත්තකට හේතු වෙන එක ලේසි නෑ. එතනට අලුත් සෙට් එකක් බෑලා. එහෙම තමයි මේව වෙන්නේ. හැබැයි අපි අතාරින්න ඕත නෑ. කවුද හිතුවේ ආණ්ඩුව මේ විදිහට පරදි කියලා? ලොක්කගේ මරණයෙන් පස්සේ ඔක්කොම වෙනස් වුණාලා කියන. ඔච්චර හයියට හිටපු සැම්සන් කාර්යයක් ගෙදරනේ. කවද්ද නඩුව? අනිද්දානේ. එදාට නම් කොහොම හරි යන්න වෙයි. ඔය දෙවනි පාරටනේ වරෙන්තු.